What? තමන්ගේ අලු පා කරලා යවුවොත් Officially of the Pushkar Ferry camp. මම සහභාගී වෙලා ඉන්නේ ඉන්දියාවේ රාජස්ථානයේ පැවැත්වුණ සංචාරක ප්‍රදර්ශනයේට. ඊට පස්සේ අපි දැන් මේ යන්නේ රාජස්ථානයේ පුෂ්කර් වල තියෙන දේවස්ථානය බලන්න. Okay. මේ පුෂ්කර් වල ඉන්න හරකගේ පිටේ තියෙනවා තවත් කකුලක්. Oh, later. අපි දැන් ඇතුල් වෙන්න යන්නේ පුෂ්කර් වැවට. මේක Hindu අය සලකන්නේ ඔවුන්ගේ පූජනීය වැවක් විදිහට. මේ තමා පුෂ්කර් වැවට ඇතුල් වෙන දොරටුව. What does this mean? This is the position of Pakistan. Okay. පාකිස්තානයට විරුද්ධව මේකට ඇතුල් වෙන තැන තියෙනවා මේ කොඩියක්. මේ කොඩිය පාගාගෙන තමයි ඇතුල් වෙන්න ඕන. යුද්ධේ පටන් ගත්තා විතරයි. හින්දු පාකිස්තාන් යුද්ධය මෙතෙන්ටත් ඇවිල්ලා. අර තමා පුෂ්කර් වැව. මෙතනින් එහාට යන්න ඕන සෙරෙප්පු ගලවලා සපත්තු ගලවලා වඳුරෝ ඉන්නවා. මේ වඳුරොත් පූජනීය විදිහට සලකනවාද දන්නේ නැහැ. මුන් ටිකක් දරුණුයි වගේ. Okay, please come with me. Now you can see here, this is the Pushkar lake. This lake is a natural and sacred. Natural why? Because this lake is totally depend on monsoon. Okay, and all the water coming in this lake from that mountain falls in a monsoon season. ඒ මහත්ය විස්තර කරපු ආකාරයට Hindu අයගේ නිර්වාණය ලබා ගන්න මරුණට පස්සේ අලු දාන්න පුළුවන් තැන් දෙකක් Hindu ධර්මයේ සඳහන් වෙනවා. එක තැනක් තමයි ගංගා නම් නදිය. ඊළඟ එක තමයි මේ පුෂ්කර් කියන වැව. ඉතින් පුෂ්කර් වැවේ හරි එහෙම නැත්නම් ගංගා නදියේ හරි තමන්ගේ අලු පා කරලා යවුවොත් ඔවුන්ට නිර්වාණය හිමි වෙනවා කියලා Hindu අයගේ විශ්වාසයක් තියෙනවා. And cow, bull, lots of animals. Especially of the Pushkar Ferry camp.